හරි. එතකොට අද ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 සයන්ස් පේපර් එක. එතකොට 2024ට සාපේක්ෂව ගත්තොත් එහෙම 2023 පේපර් එක සාපේක්ෂව පොඩ්ඩක් ලේසි ප්‍රශ්න පත්‍රයක්. 2024 පොඩ්ඩක් ඒකත් අමාරු ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. හැබැයි 2024 පොඩ්ඩක් හිතලා පතලා ගන්න ප්‍රශ්න ටිකක් තිබ්බා. සහ එතකොට 2023 කියන්නේ තියරි බේස් වෙලා ලස්සනට දුන්න පේපර් එකක්. ඒක ඇත්තටම ලේසි පේපර් එකක්. ළමයා වෙනුවෙන් දීපු. එතකොට 2023 පේපරෙත් අපි මෙහෙම ඩිස්කස් කරගෙන යමු. එතකොට මෙතන කියන්න තියෙන වැදගත් පොයින්ට්ස් ටික මම ඔක්කොම කවර් කරනවා. සාමාන්‍යයෙන් තියරි බේස් තියෙන, يعني ඔයාලට පාඩම් කරලා මතක තියාගන්න ඕනේවත් සාමාන්‍ය විදිහට මම කියලා දෙනවා. එතකොට ඒත් එක්ක තියරිස් එක්ක ෆිසික්ස් කොටස් සහ කෙමිස්ට්‍රි කොටස් ඔයාලට අර ගැඹුරින් තේරුම් ගන්න ඕනේ කොටස් ඒ ටික ඒ විදිහටම කරගෙන යමු. එහෙනම් මේ 2023 පේපර් එක කරලා මේ වීඩියෝ එක බලන්න. ඔයාලා ඉස්සෙල්ලම තනියෙන් කරලා ඉන්න, තනියම කරලා ඉවරලා මේ වීඩියෝ එක බලන්න. ඔයාලට වැරදිච්ච තැන් ඊට පස්සේ ඔයාලා කනා ගහුවා නම් ඒ කනා ගහුව ඒවා වැරදුනා නම් ඒ වැරදිච්ච ඒවා කනා ගහපේව ගැන අනිවාර්යෙන් ඩිස්කෂන් එක බලන්න. ඔයාලට ෂුවර් උත්තර විතරක් ඔයාලා ඩිස්කෂන් එක නොබලුවාට කමක් නැහැ. ඔයාලා තියරිය හොඳටම දන්නවා නම්. නැත්තම් ඉතින් ඩිස්කෂන් එක බලන්න. මම හිතන්නේ මේක පැයකට අඩු කාලෙකින් මට මේක ඉවර කරගන්න පුළුවන්. මොකද 24 පේපර් එකත් මම පැයක් කාලයක් ඇතුළත ඉක්මනට ඩිස්කස් කරලා දුන්නා. එහෙනම් 2023 පේපර් එක අපි පටන් ගන්න කරගෙන යමු. එතකොට 1 ඉඳලා 10 වෙනකම් ළමයි පට්ටම ලීසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ බහිස්රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපද වෙන්නේ කොහෙද කියලා අහලා තියෙනවා. මේක කෙලින්ම තියරි එකක් විදිහට තියෙන්නේ. එතකොට ඒ ගැන මම එතකොට වැඩි එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද පාඩම් කරලා මතක තියාගන්න ඕනේ ඒ හින්දා. එතකොට මේ ඉස්සරහට පාඩම් වලදී මම මේවා සවිස්තරාත්මකව කියලා දෙනවා. එතකොට බහිස්රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපද වෙන්නේ කොහෙද? උත්තරේ අංක 2 අක්මාවේ තමයි. හරිද? ක්ෂමතාවයේ ඒකක මොනවද කියලා අහලා තියෙනවා. එතකොට මේ ක්ෂමතාවයේ ඒකක. ක්ෂමතාවයේ ඉස්සෙල්ලා සූත්‍රය ලියලා හිටියොත් එහෙම ක්ෂමතාවය සමානයි කාර්ය බෙදීම කාලයනේ. මොකද්ද? කාර්යයක් බෙදීම කාලය. එතකොට ළමයි කාර්ය ඒකක මොනවද? කාර්ය ඒකක ජූල්, කාලය ඒකක තප්පර. එහෙනම් ක්ෂමතාවයේ ඒකක මොනවද? ජූල් තප්පරයට නැත්තම් වොට්. මේ උත්තරේ එකක් තමයි එන්න ඕනේ. එතකොට මේකට අනුව තියෙන උත්තර මොනවද? හතරවෙනි උත්තරේ තියෙනවා ජූල් තප්පරයට කියන උත්තරේ. එතකොට අංක 4 තමයි නිවැරදි වෙන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් අණුවක සූත්‍රය වන්නේ CH3 දෙකක් තියෙනවා, CHOH කියලා එකක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් අණුවක සූත්‍රය මෙයාලා දීලා තියෙනවා CH3, ඊට පස්සේ මෙතන දෙකක් කියලා තියෙනවා CHOH. හරිද? එතකොට මෙයාලා අපෙන් අහන්නේ මොකක්ද ළමයි? මෙයාලා අපෙන් අහන්නේ මෙම අණුවේ ඇති පරමාණු ගන්න කීයද කියලා. එතකොට හරිම ලේසි. පරමාණු කියන්නේ මොනවද? මෙන්න මේ තියෙන ඒවා. හරිද? එතකොට මේකේ තියෙන පරමාණු ගන්න කීයද? කාබන් එකෙන් කීයක් තියෙනවද? කාබන් එකෙන් දෙන්නෙක් ඉන්නවා. හරි. හයිඩ්‍රජන් එකෙන් කීයක් ඉන්නවද? මෙතන 3යි, දෙකෙන් ගුණ වුණාම 6යි. එහෙනම් 3 වරක් 2 6ක් ඉන්නවා. මෙතන උතර 6යි 2යි 8යි. 9යි 10යි 11යි 12යි. හරිම ලේසි. උත්තරය අංක 4. හරිද? ඊට පස්සේ කියනවා ශාක පත්‍ර තුළ නිපදෙන ආහාර ශාක දේහය පුරා පරිවහනය කරන පටකය කුමක්ද කියලා අහනවා. ශාක දේහයක් පුරා ජලය පරිවහනය කරන්න මොනවා වගේද? මෙතනම කියමු ජලය පරිවහනය කරන්න මොනවා වගේද? ශෛලම වලින්. එහෙනම් ඒත් එක්කම ආහාර පරිවහනය කරන්න මොනවා වගේද? ෆ්ලෝයම් වලින්. මොනවා වගේද? ෆ්ලෝයම් වලින්. එතකොට උත්තරය අංක 2. පස්වෙනි ප්‍රශ්නේ වස්තු දෙකක් එකිනෙක පිරිමැදීමෙන් එක් වස්තුවකට ධන ආරෝපණයක් ලැබීමේදී අනෙකට සංක්‍රමණය වන්නේ. එතකොට එක වස්තුවකට ධන ආරෝපණයක් ලැබෙනවා නම් ළමයි. හරිද? එක වස්තුවකට ධන ආරෝපණයක් ලැබෙනවා නම් අනිත් වස්තුවට ලැබෙන්නේ මොන ආරෝපණයක්ද ඉස්සෙල්ලාම කියන්නේ? ඍණ ආරෝපණයක්. එකට ධන ආරෝපණයක් ලැබෙනවා නම් අනිත් එකට ලැබෙන්නේ මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණයක්. හරි. ඒක ඔළුවේ තියාගෙන වැඩේ කරමු. දැන් මෙතන කියනවා මෙතන තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන කියලා තියෙනවා, ප්‍රෝටෝන කියලා තියෙනවා, නියුට්‍රෝන කියලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන කියලා තියෙනවා. ඉස්සෙල්ලා මේකේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය මොකද්ද? ඍණ. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය මොකද්ද? ඍණ. ප්‍රෝටෝනයේ ආරෝපණය ධන. නියුට්‍රෝනයේ ආරෝපණය නියුට්‍රෝනට ආරෝපණයක් නැහැ. එහෙනම් මේ උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන. ඇයි ඒ? ඉස්සෙල්ලාම මෙතන තරකින් ගත්තා ඍණ ආරෝපණයක් තමයි අනිත් එකට යන්නේ. එහෙනම් ඍණ ආරෝපිත කෙනා කවුද? ඉලෙක්ට්‍රෝනය. හරි. එතකොට උත්තරේ අංක 1. 6 වෙනි ප්‍රශ්නේ. පිළිවෙලින් ආම්ලික ඔක්සයිඩයක්, උභයගුණීය ඔක්සයිඩයක් සහ බාෂ්මික ඔක්සයිඩයක් ඇතුළත් වන්නේ මින් කුමකද කියලා අහලා තියෙනවා.
ඔයාලගේ පොතේ තියෙනවා වගුවක් ලස්සන වගුවක්. ඒකෙන් මේකේ උත්තරේ ගන්න පුළුවන්. හරිද? නැත්තම් මම මේ වගුව නැතුවත් ඔයාලට ගන්න කියලා දෙන්නම්. මේ හරිම ලේසි තියර එකක් තියෙනවා. ඔයාලා අල්ල ගන්න ඕනේ ඇලුමිනියම් ගෙන්. මොකද්ද අල්ල ගන්න ඕනේ? ඇලුමිනියම් ගෙන්. එහෙනම් ඇලුමිනියම්ට කලින් තියෙන කවුද? ඇලුමිනියම්ට කලින් තියෙන කවුද? ඊට පස්සේ තියෙන මොකද්ද? සිලිකන් මේටි. හරි. ඊට කලින් තියෙන මොනවද? සෝඩියම් සහ මැග්නීසියම් තියෙනවා. හරි. මෙන්න මේ ඇලුමිනියම් කියන කෙනා ළමයි ඇලුමිනියම් කියන කෙනා කවුද? උදාසීනයි. උදාසීන. එහෙනම් එතනින් මෙහාට තියෙන ඒවා මොනවද? භාෂ්මිකයි. මෙතනින් මේ පැත්තට තියෙන ටික භාෂ්මිකයි. එහෙනම් මෙයා දුබල භාෂ්මිකයි. මෙයා ප්‍රබල භාෂ්මිකයි. මේ පැත්තට යනවා. සිලිකන් කියන කෙනා මොන භාෂ්මිකයිද? භාෂ්මිකයිද? මේ පැත්තට ඇති. මෙතන දැන් උදාසීනයි නම් එහා පැත්තට ඇති මොනවද? ආම්ලිකයි. එහෙනම් මෙයා දුබල ආම්ලිකයි. ෆොස්ෆරස් එයා දුබල ආම්ලිකයි. මේ දෙන්න ප්‍රබල ආම්ලිකයි. ප්‍රශ්නයක් දෙන්න පුළුවන් මෙතන දුබල ආම්ලික කෙනා ප්‍රබල ආම්ලික කෙනා කියලා ගන්නත් පුළුවන්. හරි. එහෙම දීලා ප්‍රශ්නයක් දුන්නොත් එහෙම තව ටිකක් වැඩි සංකීර්ණ වෙනවා. ඒ හින්දා මේක ගානට වැඩේ කරගෙන ඉවරලා තමයි ඔයාලා මේක හරියටම මේක කටපාඩම් කරගන්න ඕනේ. නිකන් උදාසීන මේ ඉස්සල්ලා මේ ටික ලියාගත්තා. උදාසීන කෙනා වල්ලගත්තා. ඊටු ටික මෙහෙම දාගෙන ගියා. හරිද? එතකොට මෙතනත් ලේසියි නෝවල් මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි දුබල ආම්ලිකයි ප්‍රබල ආම්ලික භාෂ්මිකයි සෝරි දුබල භාෂ්මිකයි ප්‍රබල භාෂ්මිකයි මෙතන දෙන්න තමයි බෙදෙන්නේ දුබල ආම්ලිකයි ප්‍රබල ආම්ලිකයි. එතකොට පට්ටම ලේසියි. එතකොට ඒක අරගෙන අපි උත්තරේ පැත්තට යමු. ආම්ලික ඔක්සයිඩයක්. එතකොට ඇලුමිනියම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සෝරි ආම්ලික ඔක්සයිඩයක් නම් තියෙන්න ඕනේ මේ හතර දෙනාගෙන් එක්කෙනේ. පළවෙනි උත්තරේ තියෙනවා SO3 හයි ආම්ලිකයි. තුන්වෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ සිලිකන් තියෙන හින්දා එයා චුට්ටක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ Al2O3 තියෙනවා. Al2O3 කියන්නේ උදාසීනයි. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් 1 සහ 2කින් එකක් කියලා. එහෙනම් මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ භාෂ්මික ගති ලක්ෂණ තියෙන කෙනෙක්. මේ තියෙන්නේ දුබල භාෂ්මිකයි කියලා. එහෙනම් උත්තරේ අංක 2. හරිද? එතකොට 6 වෙනි ප්‍රශ්නේ හිමි ඉවර වෙයි. 7 වෙනි ප්‍රශ්නේ. ශාක සෛලයක ඇති අජීවී විහල ලෙස හැඳින්වෙන්නේ මොනවද? මේවා තියරිස්. ශාක සෛලයක අජීවී කෙනෙක් තමයි කවුද? සෛල බිත්තිය. සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය කියන එක නම් අජීවී. හරිද? එතකොට උත්තරේ අංක 1. 8. රූප සරණයේ දක්වා ඇති නාරටි වින්‍යාසය සහිත පත්‍ර දරන ශාකයක තවත් රූපීය ලක්ෂණයක් වන්නේ. හරි. දැන් මේ තියෙන්නේ මොකක්ද කියලා? මෙන්න මේ වගේ ශාක පත්‍රයක් තියෙනවා. මේ මරම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මේක මොකද්ද? සමාන්තර නාරටි වින්‍යාසයක් දරන ශාක පත්‍ර. මේක ජාලාභ නාරටිද? නෑ. සමාන්තර නාටි වින්‍යාසය දරන ශාක පත්‍රය. එහෙනම් උත්තර බලමු. මුදුන් මූල පද්ධතියක් පිටයි. සමාන්තර එක්ක මුදුන් මූල පද්ධතියක් පිටවන්නද? නෑ. මුදුන් මූල පද්ධතියක් පිටන්නේ නෑ. අතු බෙදුණු කඳක් තිබීම. අතු බෙදුණු කඳකුත් නෑ. ඔයාලා පොල් ගහකුයි අඹ ගහකුයි ගන්න අනිවාර්යයි. පොල් ගහකුයි අඹ ගහකුයි උදාහරණ කරලා ගන්න. පොල් ගහ ඒක බීජපත්‍රි නැත්තම් සමාන්තර නාටි වින්‍යාසයේ තියෙන එක. අඹ ගහ දී බීජපත්‍රි නැත්තම් ජාලාභ නාටි වින්‍යාසයේ තියෙන ශාක පත්‍රය. සෝරි ශාක පත්‍රය තියෙන ගහ. හරිද? එතකොට ඒ දෙක අරන් ඉවරලා අපි දැන් පොල් ගහක් ගැන හිතන්න ඕනේ. මෙතන සමාන්තර පොල් ගහේ මුදුන් මුලක් තියෙනවද? නෑ. පොල් ගහේ මුදුන් මුලක් නෑ. අතු බෙදිලා තියෙනවද පොල් ගහේ? නෑ. අතු බෙදිච්ච පොල් ගස් අපි දැකලා නෑ. හරිද? එතකොට අතු බෙදිලා කියන ළමයි මෙහෙම නෙවෙයි. හරිද? දැන් මෙහෙම පොල් තර්ක දෙන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මේව අතු බෙදිලා නෙමෙයි තියෙන්නේ කියලා. ඒ අතු නෙවෙයි කියන්නේ. අතු කියන්නේ අඹ ගහේ වල දැකලා තියෙනවා නේ. මෙහෙම අතු බෙදිලා තියෙනවා මෙහෙම. අන්න ඒවට තමයි අතු කියන්නේ. හරි. අතර අතු බෙදුණු කඳක් පිටලා තියෙනවද? නෑ. බීජය තුල ඒක බීජපත්‍රයක් තිබීම හරියටම හරි ඒකින් තමයි අපි ඒක බීජපත්‍රී ශාක කියලා කියන්නේ. චතුරාංග හෝ පංචාංග පුෂ්ප දරන්නේ මොනවද? ද්විබීජපත්‍රී ශාකවල. එහෙනම් මේකේ දරන්නේ මොනවද? ත්‍රිඅංකී පුෂ්ප. එහෙනම් උත්තරය වෙන්නේ අංක 3. 9 වෙනි ප්‍රශ්නේ. විද්‍යුත් චුම්බක තරංග හා සම්බන්ධ පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. එතකොට මේකේ තියෙන්නේ ශක්තිය සම්ප්‍රේෂණය කරයි කියලා තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග ශක්තිය සම්ප්‍රේෂණය කරනවද? X කිරණයක් වගේ ගත්තොත් එහෙනම් අපි නිකන් උදාහරණයක් විදිහට X කිරණයක් ගත්තොත් එයා ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. අනිත් මේ විද්‍යුත් චුම්බක තරංග ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. මම කියන්නේ අනිවාර්යෙන් ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. හරිද? ඊට අමතරව ළමයි මෙන්න මේ වගේ සූත්‍රයක් තියෙනවා V සමානයි F ලැම්ඩා කියලා සූත්‍රයක්. මොකක්ද තියෙන්නේ? V සමානයි F ලැම්ඩා කියලා සූත්‍රයක් තියෙනවා. මොකක්ද සූත්‍රය? V සමානයි F ලැම්ඩා. හරිද? බලන්න රික්තයේදී 3 වතාවක් 18 වේගයකින් ගමන් කරනවලු. ඔව් 3 වතාවක් 18 වේගයකින් තමයි ආලෝකයේ හරි මේකට කියන්නේ ආලෝකයේ වේගය කියලානේ. එතකොට රික්තයකදී විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්නේ මෙන්න මේ ප්‍රවේගයෙන් තමයි. හරිද? ඊළඟට කියනවා
පදාර්ථමය මාධ්‍යයකදී සංඛ්‍යාතයේ රික්තයේදී සංඛ්‍යාතයට වඩා අඩුයි. හොඳට මතක තියාගන්න ඕන තියරි පොයින්ට් එකක් තමයි මොකක් හරි තරංගයක. හරි මොකද්ද? මොකක් හරි තරංගයක මාධ්‍ය වෙනස් වුණා කියලා. මොකද්ද? මාධ්‍ය වෙනස් වුණා කියලා. මේක දැන් මේ ප්‍රශ්න පත්‍රයේම තව තැනක ඔයාලගෙන් චෙක් කරලා තියෙනවා. මාධ්‍ය වෙනස් වුණා කියලා ළමයි සංඛ්‍යාතයට බලපෑමක් ඇති වෙන්නේ නැත. මොකද්ද? සංඛ්‍යාතයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. මාධ්‍ය වෙනස් වුණා කියලා සංඛ්‍යාතයට බලපෑමක් ඇති වෙනවද? නෑ, සංඛ්‍යාතයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒක තමයි වැරදි ප්‍රකාශය තුන්වෙනි එක. හතරවෙනි එක බලන්න පදාර්ථමය මාධ්‍යකදී වේගය රික්තයේදී වේගයට වඩා අඩුයි. ඔව් ඉතින් පදාර්ථයක් තියෙද්දි හයියෙන් වයනවා කියලා හිතන්න ඔය අයිස් කියුබ් එක හයියෙන් ලිස්සලා විල්වර කාපට් පාරකට හරි මොකක් කරන්න නැත්නම් වැලි පොළොවට ඇච්චම ඔයාගේ වේගය අඩාල වෙනවා. ඒ කියන්නේ හතරවෙනි එකත් හරි. ඒ කියන්නේ 9ට උත්තරේ අංක 3. 10 වෙනි ප්‍රශ්නේ. අයනික සංයෝග පිළිබඳ සත්‍යවනේ පහත කුමන ප්‍රකාශද කියලා තියෙනවා. ඉස්සෙල්ලා බලමු අයනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා. සහසංයෝජ සංයෝගයක් කියන්නේ දුර්වල බන්ධනයකින් බැඳලා තියෙන්නේ. හරි සහසංයෝජ බන්ධනයක් කියන්නේ දුර්වල බන්ධනයකින් බැඳලා තියෙන්නේ. අයනික බන්ධනයක් කියන්නේ ධනයි ඍණයි අයන එකතු වෙලා හදාගෙන තියෙන බොන්ඩ් එකක්. ඒක අයනික බන්ධනය. හරිද? මේ අයනික බන්ධනය ශක්තිමත් බන්ධනයක්. මොකද්ද? ශක්තිමත් බන්ධනය. ඒක තියාගෙන ඒක ඔළුවේ තියාගෙන අපි යම් ප්‍රශ්නේ උත්තර බලන්න. ඝන අවස්ථාවේදී විදුලිය සංනයනය කරන්නේ. ඝන අවස්ථාවේදී දැන් හොඳම උදාහරණයක් ගමු අපි ලුණු කැටයක්. මොකද්ද ගන්නේ? ලුණු කැටයක් ගමු ලුණු කැටයක්. ලුණු කැටයකින් ඝන අවස්ථාවේදී විද්‍යුතය සංනයනය වෙනවද? නෑ. ඝන අවස්ථාවේදී විද්‍යුතය සංනයනය වෙන්නේ නැහැ. මොකද ප්‍රධානම හේතුව මේ ධන සහ ඍණ අයන එකතු වෙලා හදලා තියෙනවා අයනික බන්ධනයක්. එතකොට මේක ඇතුලේ නිදහස් අයන නැහැ. මොනවද නැත්තේ? නිදහස් අයන නැහැ. හරි. සියල්ලම ඉතා හොඳින් ජලයේ දිය වෙන්නේ නැහැ. අයනික සංයෝග සියල්ලම ඉතා හොඳින් ජලයේ දිය වෙන්නේ නැහැ. ජලයේ අද්‍රාව්‍ය අයනික සංයෝගයක් තියෙනවා. ඒක ද්‍රාව්‍යතාවය මත පදනම් කරගෙන අඩු වැඩි වෙන්න පුළුවන්. හරිද? තාපාංක හා ද්‍රවාංක ඉහළගයක් ගන්න. ඔව්. අයනික සංයෝගයන් වල මෙන්න මේ අයනික සංයෝග මං ගුවා හොඳ බොන්ඩ් එකකින් බැඳිලා තියෙන්නේ. හරිද? හොඳ බොන්ඩ් එකකින්. ඒ කියන්නේ සුපිරිම හොඳට බැඳිලා තියෙන්නේ. ධන සහ ඍණ අයන උතර සුපිරි බොන්ඩ් එකකින් බැඳලා. එහෙනම් මේ කට්ටිය වෙන් කරන්න ලේසි වෙයිද? චූටි තාපයක් දීලා නිකන් හිතන්නකෝ නිකන් රිලේෂන්ෂිප් එකක් කියලා. පොඩි රිලේෂන්ෂිප් එකක් තියෙනවා පොඩි හිච් එකක්. හරිද? හිච් රිලේෂන්ෂිප් එකක් තියෙනවා නිකන් හුලගක් පිම්බ ගම සුටුස් ගාලා කැඩිලා යනවා. හරිද? සුටුස් ගාලා නැති වෙලා යනවා. මේ වගේ තදට බැඳිච්ච බොන්ඩ් එකක් තියෙනවා කියලා හිතන්න. ලොකු බොන්ඩ් එකක්. මැරි කරලා ඊට පස්සේ ළමයි ඉන්න කාලේ මෙහෙම ලොකු බොන්ඩ් එකක් තියෙන කාලෙක හරිද? මේ බන්ධනේ දැන් හිතන්න ඔයාගේ යාළුවෙක් ඔයාලා දෙන රිලේෂන්ෂිප් එක තියාගෙන ඉන්න කාලේ ඔයාලට තේලම් කියලා හරි මොකක් හරි කියලා බොන්ඩ් එක කඩන්න දඟලනවා. සමහර විට සහසංයෝජ සංයෝගිකම මේ බැඳිලා තියෙන හින්දා ඒ කාලේදී ඒක කැඩෙන්න පුළුවන්. හැබැයි ඔයාලා මෙහෙම මැරි කරලා හරි මොකක් හරි වෙලා ඔයාලට ගැලවෙන්න බැරි අවස්ථාවකදී ඒ බොන්ඩ් එකක් තිබ්බොත් එහෙම ගලවන්න ලොකු කේලම් ගොඩක් ලොකු දේවල් කියන්නේ. ඒ හින්දා එතකොට ඒකට සපයන්න ඕන ශක්තිය මොනවද? වැඩි. ඒ කියන්නේ ඒ විදිහම තමයි. මේ වගේ අයනික සංයෝගයක බොන්ඩ් එකක් ගලවන්න අනිවාර්යයෙන්ම ලොකු ශක්තියක් දෙන්න වෙනවා. එතකොට තාපාංක ද්‍රවාංගයන් ඉහළගයක් ගනී කියන එක හරි. එතකොට උත්තරේ වෙන්නේ අංක 3. හරි. එතකොට මේ 11 වෙනි ප්‍රශ්නේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත රෝග ලක්ෂණ දක්නට ලැබේ. ශ්වසන රෝගයක් තියෙන පුද්ගලයෙකු තුළ පහත රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා කියනවා. කැස්ස සමග රුධිරය පිටවීම, ශරීරයේ බර අඩු වීම, අධික වෙහෙස. තමයි මේ කියන රෝග ලක්ෂණය තමයි රෝග ලක්ෂණ පෙනෙන රෝගය තමයි ක්ෂය රෝගය. කෙලින්ම අපේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයටදී බලා ගන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නේ. බාහිර පරිපථය දැක්වෙන ඊතලයෙන් නිරූපණය කරන දිශාවට ගමන් කරනු යේ. හරි. මේක චුට්ටක් කියලා දෙන්න ඕනේ ප්‍රශ්නයක්. මේක තියෙන්නේ කොහමද? එහෙම තියෙනවා. මේක සිංක් කියලා තියෙනවා. මේක කොපර් කියලා තියෙනවා. මේක ගිල්වල තියෙන්නේ. ගිල්වල තියෙන තනුක සල්ෆියුරික් අම්ලයත් එක්ක කියලා කියනවා. හරි H2SO4. ඉස්සෙල්ලම බලන්න ඕනේ මේක සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මෙහෙම. මේ පැත්තට තමයි ඊතලේ දාලා තියෙන්නේ. ඉස්සෙල්ලම බලන්න ඕනේ මේකේ කැතෝඩය සහ ඇනෝඩය මොකක්ද කියලා. මොකක්ද බලන්න ඕනේ කැතෝඩය සහ ඇනෝඩය. නැත්තම් ධනාග්‍රය සහ ඍණාග්‍රය හොයාගත්තත් හරි. කැතෝඩය සහ ඇනෝඩය හොයාගන්න එක ලේසියි. මොකද මෙතන තියෙන්නේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් නෙවෙයි නිකන් සාමාන්‍ය කෝෂයක්. හරිද? එතකොට ළමයි හැම වෙලාවෙම මොකද්ද? හැම වෙලාවෙම ඔක්සිහරණය වෙන කෙනා. මොකද්ද ඔක්සිහරණය වෙන කෙනා තමයි කැතෝඩය. කැතෝඩය. ඔතන ඔක්සිකරණය වෙන කෙනා. මේක අනිවාර්යෙන් ඔයාලා නෝට් එකක් දාලා නිකන් ෂෝට් නෝට් එකක් විදිහට ඔළුවේ තියාගන්න. හරිද? ඔක්සිකරණය වෙන කෙනා ඇනෝඩය. එතකොට කැතෝඩය. මොකද කැතෝඩය කියන කෙනා මේ අවස්ථාවට අනුව නම් ධන. හරිද? එහෙනම් ඇනෝඩය ඍණ.
විද්‍යුත් විච්ඡේදන කෝෂය කරනවා. විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියන්නේ මොකද්ද? අර එළියෙන් අර ගහලා තියෙන මේක. විද්‍යුත් විච්ඡේදන කෝෂෙත් එළියෙන් ගහලා තියෙනවා. මොකද්ද? කෝෂයක්. හරිද? කෝෂයක් එළියෙන් තමයි ගහලා තියෙන්නේ විද්‍යුත් විච්ඡේදන කෝෂය. හරිද? එතකොට මෙතෙන්දී අනුව කැතෝඩයේ ධන ඇනෝඩයේ ඍණ. හරි. දැන් බලන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණියට අනුව ළමයි හයිඩ්‍රජන් මෙහිම ඉන්නව මැද සිංක් තියෙන්නේ උඩින් කොපර් තියෙන්නේ යටින්. මේ වගේ අගයන් ඍණ, මේ වගේ අගයන් ධන අගයන්. හරිද? එතකොට මෙන්න මේ සක්‍රියතාවට අනුව මෙන්න මේ හයිඩ්‍රජන්ට උඩින් ඉන්න කට්ටිය. මොකද්ද? හයිඩ්‍රජන්ට උඩින් ඉන්න කට්ටිය වෙන්නේ ඔක්සිකරණයක්. මොකක්ද වෙන්නේ? ඔක්සිකරණයක්. එහෙනම් කොපර් මොනවද වෙන්නේ? ඔක්සිහරණයක්. හරිද? මෙයා මොකද්ද වෙන්නේ? ඔක්සිකරණයක්. එහෙනම් සිංක් කියන්නේ මොන අග්‍රයද? ඔක්සිකරණය නම් හරි ඔක්සිහරණය නම් ඇනෝඩය එහෙනම් ඍණ හරි. මෙතන කැතෝඩය. එහෙනම් සිංක් කියන්නේ ධන. දැන් ධාරාව ගලන්නේ කොහෙන්ද කොහෙද? ධාරාව ගලන්නේ කොහෙන්ද කොහෙද? සෝරි වැරදුනා. හොඳේම. සිංක් කියන කෙනා වෙන්නේ ඔක්සිකරණයනේ. එහෙනම් මෙතන ඍණ හොඳේ. සිංක් ඍණ මෙතන ධන. චුට්ටක් වැරදුනා. හොඳේ. මේ ටික ගන්න. ඔක්සිකරණය මෙතන ඔක්සිහරණය. එතකොට ඔක්සිහරණය වෙන කෙනා කැතෝඩේ. ඔක්සිහරණය වෙන කෙනා කැතෝඩේ කියන්නේ කොපර් කියන්නේ ධන, සිංක් කියන්නේ ඍණ. එතකොට මේ ඊතලේ ගහලා තියෙන්නේ මේ පැත්තට. ධාරාව යන්නේ කොහෙන්ද කොහෙටද? ධාරාව යන්නේ ධන ඉඳලා ඍණට. ධාරාව යන්නේ ධන ඉඳලා ඍණට. එහෙනම් මේ ගිහිලා තියෙන්නේ ඒ පැත්තට නෙවෙයි අනිත් පැත්තට. එහෙනම් මේ යන්නේ කොහෙන්ද කොහෙටද? මේ යන්නේ ඉලෙක්ට්‍රෝන තමයි මෙහෙම යන්නේ. එහෙනම් උත්තරේ අංක කීයද? උත්තරේ අංක 2 ඉලෙක්ට්‍රෝන තමයි මේ විදිහට සංක්‍රමණය වෙන්නේ. ඒකෙම 13 වෙනි ප්‍රශ්නේ. ඉහත කෝෂයේ සිදුවන කැතෝඩ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අහනවා. කැතෝඩේ සිදුවන ප්‍රතික්‍රියාව මොකක්ද? කැතෝඩේ කියන්නේ මොකක්ද? කැතෝඩේ සිදුවන ප්‍රතික්‍රියාව මොකක්ද? මෙතන තියෙන්නේ H+ සහ OH ඍණායනනේ. H+ සහ OH ඍණායන තියෙන්නේ. මේ H2SO වතුරේ. තනුකයි කියනවනේ තනුකයි කියන්නේ වතුර තියෙනවා කියන එක. තනුකයි නම් H+ සහ OH- තියෙනවා. එහෙනම් මෙන්න මේ H+ කියන කෙනා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන H2 පිට කරනවා. මෙතෙන්ට දෙකක් H සහ මෙතෙන්ට දෙකක් දැම්මම හරි. සමීකරණ තුනිත වෙනවා. එහෙනම් උත්තරේ අංක කීයද? 3 විදිහට තියෙනවා. හරිද? H+ අරගෙන දෙකක් ඉලෙක්ට්‍රෝන අරගෙන H2 වායුව පිට කරනවා. හරිද? එතකොට උත්තරේ අංක 3 විදිහට ගන්න පුළුවන් 13 වෙනි එකට. 14. ආලෝක වර්ධනය පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. හරිද? ආලෝක වර්ධනය පිළිබඳව පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. ආලෝකය වර්ධනය වන්නේ විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විට විතරද? නෑ. විරලතර මාධ්‍යයෙන් ගහනතර මාධ්‍යයට ගමන් කරන විට විතරද ආලෝකය නැමෙන්නේ? මේ දැන් දන්නවනේ වර්ධනය කියන්නේ මොකක්ද කියලා. ගහනතර මාධ්‍යයක හරි ඉඳලා විරලතර මාධ්‍යයකට හරි විරලතර මාධ්‍යයක ඉඳලා ගහනතර මාධ්‍යයකට හරි ගමන් කරද්දී ආලෝක කිරණේ හැරී ගමන් කිරීමට තමයි වර්ධනය කියලා කියන්නේ. එතකොට ඒක මාධ්‍යයන් දෙකටම වැලිඩ් වෙනවා. හරි. එතකොට ඒ ප්‍රකාශය වැරදි. වර්ධනයට හේතු වන්නේ මාධ්‍ය දෙකේදී ආලෝකයේ වේගය එකිනෙක වෙනස් වීමයි. හරියටම හරි. ඔයා උදාහරණයක් විදිහට ගන්න. ඔයා කාපට් පාරක ගිහිල්ලා වැලි පාරකට දානවා. කාපට් පාරකට ගිහින් නැත්තම් හොඳ කාපට් පාරක ගිහිල්ලා ඔයා දානවා මේ මෙටල් අල්ලපු පාරකට. ඔයාගේ වේගය අඩු වෙනවා. නේද? හොඳට බයිසිකලයක් හරි තියෙනවා නම් බයිසිකලේ පැදගෙන කාපට් පාරේ ස්මූත් එකට ගිහිල්ලා අර බොරළු පාරට දාපුවම වාහනේ ස්පීඩ් එක අඩු වෙනවා. ඒ වගේ තමයි. වේගය තමයි මේ වර්ධනයට හේතු වෙන්නේ. සමහරට ඔයා මෙහෙම ඇන්ගල් එකකට આવොත් එහෙනම් ඔයා කොහෙට විසි වෙලා වගේ යන්නත් ඉඩ තියෙනවා. ඔයා ස්ට්‍රේට් ලයින් එකක් ටාගට් කරනවාට ඒ පාරට දාපුවම ඔයාගේ ගමන් පතේ වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්පිරිතාලේ හිටියොත් මම වගේ කියන්නේ නැහැ. හොඳේ. මේ එතකොට B ප්‍රකාශය හරි. වර්තනයේදී ආලෝකයේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. මම ඉස්සල්ලා උදාහරණෙදි ඔයාලට කිව්වා. කීවෙනි ප්‍රශ්නේ දෙක? මුලදී තිබ්බ ප්‍රශ්නයක්. හරිද? මම කිව්වා කිසිම හේතුවක් මත තරංගයක සංඛ්‍යාතයේ මාධ්‍ය මත රඳා පවතින්නේ නැහැ. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් උත්තරේ අංක 2 B පමණි. හරිනේ? පොළොව මත ගුරුත්වාකර්ෂණ ත්වරණය 10ක් ms ඍණ 2 වේ. 15 වෙනි ප්‍රශ්නේ. සඳ මතදී එම අගය පොළොවේ දීමෙන් 6න් එකකි. හරිද? 60ක් නිව්ටන් වන වස්තුවකදී සඳ මතදී බර කොපමණද කියලා අහනවා. හරිම ලේසි ළමයි. නිව්ටන් 60ක් තියෙන වස්තුවක පෘථිවියදී කීයද කියන්නේ? දැන් ලියන්න.
60ක් කියලා කියන්නේ පෘථිවියේදී කීයද 60ක් නිව්ටන් කියලා කියන්නේ. එහෙනම් සඳේදී කීයද? ඒ වගේ 6න් 1 ගුණයක්ලු. 6න් 1යි. මේ සරල ගණිතය හොඳ. මේක මේක කරමු 10ක් නිව්ටන් කියලා එනවා. උත්තරේ කීයද එතකොට 10ක් නිව්ටන්. හරිද? උත්තරේ ලේසි කියලා හිතනවා. එතකොට උත්තරේ අංක 1. හරි. එතකොට 16 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන ලක්ෂණ අතරින් පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩයට අයත් ආවේශ සහ මැමේලියාවන්ට පමණක් පොදු ලක්ෂණ මොනවද කියලා අහනවා. හරි. ආවේශ සහ මැමේලියාවන්ට පොදු ලක්ෂණ මෙතෙන්ට අනුව නම් A සහ D මොකද අචලතාවීතාවය සහ කුටීර හතරක් සහිත හෘදය තමයි මෙතන උත්තරේ. රෝම රිංග ආවරණය වූ සම තියෙන්නේ මැමේලියාවන්ට විතරයි. අස්තිමය අභ්‍යන්තර සැකිල්ල කියලා තියෙන්නේ අස්තිමය කියන්නේ සැහැල්ලු අස්තිමය සැකිල්ලක් තියෙනවා අපිට ආවේශලයි ගත්තොත් එහෙම. අස්තිමය සහ කාටිලේජමය සකස්මක් තමයි මැමේලියාවන්ට තියෙන්නේ. එතකොට උත්තරේ අංක 2. ලෝහ පිළිබඳ අසත්‍ය ප්‍රකාශයකින් කුමක්ද කියලා අහලා තියෙනවා. මූලද්‍රව්‍ය වලින් බහුතරයක් ලෝහ වේ කියනවා. ඔව් ඇත්ත මූලද්‍රව්‍ය වලින් බහුතරයක් ලෝහ. D ගොනුම වගේ ලෝහ. එතනින් එහාට කතාවක් නැහැ. එතකොට මූලද්‍රව්‍ය වලින් බහුතරයක්ම ලෝහ තමයි. සියලුම ලෝහ විද්‍යුත්ය සන්නයනය කරයි. ඔව් සියලුම ලෝහයන් විද්‍යුතය සන්නයනය කරනවා. කරන්ට් එක ගෙනියනවා ලෝහයන් උනා. ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන නිපදවයි. ඔව් ලෝහ අයන දැන් හිතන්න සෝඩියම් කියලා කෙනෙක් ඉන්නවා කියලා. සෝඩියම් කියන කෙනා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ධන අයනයක් හදනවා. සෝඩියම් ප්ලස් සහ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා. මෙතන මේ පිට කරලා තියෙන ඉලෙක්ට්‍රෝන. එතකොට මේ හදිලා තියෙන මොනවද? ධන අයනයක්. ඉලෙක්ට්‍රෝන කියන්නේ මොන ආරෝපිත කෙනෙක්ද? ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිත කෙනෙක්නේ. එහෙනම් සෝඩියම් එක්ක ඍණාරෝපිත කෙනෙක් හිඳලා ඉලෙක්ට්‍රෝන කියන ඍණාරෝපණ ඉඳලා ඉවරලා තමයි මේ සෝඩියම් මෙහෙම ඒ කියන්නේ උදාසීන වෙලා හිටියේ. හරිද? මේ උදාසීන වෙලා හිටපු කෙනාගෙන් මෙයා ගියාට පස්සේ මොන ආරෝපණයක්ද හැදෙන්නේ? ධන ආරෝපණයක්. ඒ කියන්නේ උදාසීන කෙනෙක්ගේ ඍණ එකක් ගැලවුනම අපි මොකද වෙන්නේ? අපි ධන වෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ. හරිද? එතකොට ධන අයන හදනවා. ඒක උත්තරේ හරි. හරිද? සියලුම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් පිට කරලා කියනවා නෑ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති දෙන්නේ කියනවා. ලිතියම් සහ බෙරිලියම් කියන දෙන්න අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නෑ. හරිද? එතකොට මේ ඒ උත්තරේ වැරදි. එතකොට උත්තරේ අංක 4 විදියට ගන්න පුළුවන්. හරිද? 18. එක්තරා ද්‍රාවණයක මෙතිල් ලොරෙන් බිඳු කිහිපයක් එක්කර විට එම ද්‍රාවණය රතු පැහැයට හැරෙනවා. එම ද්‍රාවණයේ pH එක වීමට වඩාත් මිල ඇත්තේ කියනවා. මේකේ තීර දෙකයි ළමයි. මෙතිල් ලොරෙන් ගත්තොත් එහෙම මෙතිල් ඔරෙන්ජ් වලට හරිද? මෙතිල් ඔරෙන්ජ් ගත්තොත් මෙතිල් ඔරෙන්ජ් වලට අම්ලයක් එක්ක ක්‍රියාත්මක කරොත් මොන පාට දෙන්නේ? රතු පාට වෙනවා. භෂ්මයක් එක්ක ක්‍රියා කරොත් අම්ලත් එක්ක භෂ්මත් එක්ක මොන පාට දෙන්නේ? කහ පාට වෙනවා. එතකොට දැන් මෙතන කියන්නේ මොකක්ද? එක්තරා ද්‍රාවණයකට මෙතිල් ඔරෙන්ජ් කිහිපයක් දැම්මම රතු පාට හරනවලු. හරි එහෙනම් ඒක අම්ලයක්. අම්ල කියන්නේ pH එකේ මොනවාගෙන් තියෙනවද? අම්ල කියන්නේ 1 2 3 4 ඔය වගේ ලෙවල් එකේ ඕනේ අම්ල කියන්නේ. අම්ල කියන්නේ pH එකේ මේ පැත්තට 1 2 3 4 වගේ. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ අංක 1 pH එකේ 2ක් කියලා තියෙනවා. අන්න ප්‍රශ්න. මම 2024 ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී කිව්වා මේ වගේ ප්‍රශ්න මේ පාරක් සමහරක් පිට එන්න පුළුවන් කියලා. ඔයාලගෙන් එක තැන අවුරුදු 2ක් විතර මේ ප්‍රශ්න අහලා තියෙනවා. හරිද? නැවක සිට මුහුදු පත්ලට යවන ලද අතිධ්වනි තරංගයක් පරාවර්තනය වී නැවත නැව වෙත පැමිණීමට තප්පර 4ක් ගත වේ. හරි. නැවක් තියෙන උඩ හරිද? මේ තියෙන පොළොව මට්ටම කියලා හිතන්න. නැවත නැව වෙත පැමිණීමට තප්පර 4ක් ගත වේ කියනවා. හරි. මෙහෙම මේක ගිහිල්ලි වල තරංග ගිහිල්ලා මෙතෙන්ට වැදිලි වල ආපහු මෙහෙම උඩට එන්න කොච්චර කාලයක් ගත වුණාද? තප්පර 4ක්ලු. කොච්චරද? තප්පර 4ක්. එහෙනම් මේක එක පැත්තකට යන්න කොච්චර කාලයක් දෙන්නේ? ගිහිල්ලා ආය උඩට යන්න තප්පර 4ක් ගත වුණා නම් මේක පොළොවට යන්න කොච්චර කාලයක්ද ගත වුනේ? තප්පර 2යි ළමයි. අයි මේක දෙකෙන් බෙදෙන්න ඕනේ මොකද දුර ප්‍රමාණය සමාන හින්දා. හරි. ඊට පස්සේ කියනවා ගැඹුර 2880ක් මීටර නම්. ගැඹුර 2880යි මීටර නම් අතිදොන තරංගයේ වේගය කුමක්ද කියලා අහනවා. පට්ටම ලේසි. දාන්න දෙන මොකද සමීකරණේ s = ut. s කියන්නේ 2880යි මීටර. u කීයද? u මේකේ දීලා තිනවා කීයද? නෑ වේගනේ අහන්න අපි. u අහන්නේ. තප්පර කියලා එහෙනම් 2යි. හොඳේ තප්පර 2යි. මෙතන ඉඳලා මෙතෙන් යන්න තප්පර 2යි. එහෙනම් u = 1440 ms ඍණ 1. උත්තරේ කියලා අංක 2. හොඳේ. ඒක පට්ට ලේසි කියන්නේ මේ මෙන්න මෙතන මේ තර්කය අල්ලගත්තා නම් කිසිම අවුලක් නැහැ. මේ තුලට ගිහිල්ලා ආපහු උඩට යන්න තමයි තප්පර 4ක් ගත උනේ. මෙතෙන්ට තප්පර 2යි කියන තර්කය අල්ලගත්තා නම් මේ ගේම මේ ගාන කිසිම අවුලක් නැහැ. හරිද? එතකොට අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? වායුවක ලක්ෂණ කීපයක් පහක් දැක්වේ කියලා තියෙනවා 20 වෙනි ප්‍රශ්නේ. පහසුවෙන් දහනය කරන්න පුළුවන්. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩුයිලු. ජලය මද වශයෙන් ද්‍රව්‍ය වේලු.
සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩුයි කියනකොට දෙන්නින් මතක් වෙනවා හයිඩ්‍රජනුයි හීලියමුයි. එහෙනම් මෙතන කියන්නේ කවුරු ගැනද? හයිඩ්‍රජන් ගැන. පට්ටම ලීසි. ඔන්න ප්‍රශ්න 20ක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් භාගයක් සාකච්ඡා කරලා ඉවරයි. පොඩි වෙලාවක් ගිය අපිට සාකච්ඡා කරන්න. ඔයාලා මේ පේපරේ කරන්න බෑගට අඩු කලින් අනිවාර්යෙන් කරලා ඉවර ගන්න පුළුවන්. 21 වෙනි ප්‍රශ්නේ. හෘද ස්පන්දන වේගය පාලනය කරන මධ්‍ය ස්නායු පද්ධතියට කොටස් මොනවද කියලා අහලා තිනවා. සුෂුම්නා ශීර්ෂකයේ එකක් තියෙරියා. හරිද? 22. සන්නායක ප්‍රතිරෝධය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න කියලා තියෙනවා. 2024 පේපරේ 24 25 ඒ කියන්නේ 2024 පේපරේ මේක මේ විදිහටම ඒ කියන්නේ මේ විදිහටම ප්‍රශ්නයක් තිබ්බා. හොඳ ප්‍රතිරෝධය ගැන සම්බන්ධව මම එතෙන්දිත් කියලා දුන්නා මෙන්න මේ වගේ සමීකරණයක් තියෙනවා කියලා. මේ වීඩියෝ බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න channel එකේ තියෙනවා. R සමානයි ρ L වතාවක් A කියලා මම කිව්වා එදත්. ඒ දන්නේ මේක ඕලෙවල් ළමයින්ට කියලා දුන්නේ නැති කියලා. මම කිව්වා මෙන්න මේ ρ කියන පදේ උෂ්ණත්වය මත රඳාපවතින නියතයක් කියලා. එතකොට මෙතන උෂ්ණත්වයක් ගැන කියවෙන්නේ නැති හින්දා සන්නායකයේ දෙකල විභවාන්තරයක් මත රඳාපවතිනවද? නෑ විභවාන්තරයක් මත ප්‍රතිරෝධය රඳාපවතින්නේ නැහැ කියලා මම මෙන්න මේ සමීකරණය කිව්වා V සමානයි IR දාලා ඔයාලා විභවාන්තරය වෙනස් වෙද්දී R වෙනස් වෙනවා කියලා හිතන්න එපා කියලා. මොකද V ත් එක්ක I තමයි වෙනස් වෙන්නේ. හරිද? V ත් එක්ක ඒ කියන්නේ විභවාන්තරයත් එක්ක ධාරාව තමයි වෙනස් වෙන්නේ. R නියතව තියෙන්නේ. එහෙනම් විභවාන්තරය මත රඳාපවතිනවද? නැහැ. සන්නායකයේ දිගට අනුලෝම සමානුපාතිකාවේ මම උදාහරණයකට තරම්කෝ ඔයා කොරිඩෝවක් ඉන්නේ. ඔයා කොරිඩෝවේ මෙහෙම ඇවිදගෙන යනවා. ඔයාගේ මේක දිග වැඩි වෙන්න ඔයාලට දරන්න ඕනේ ඉෆෙක්ට් එක වැඩි. ඒ කියන්නේ ඔයාලට තියෙන බාධකය වැඩි. ඔයාලට තවත් දුර යන්න තියෙනවා මේ කොරිඩෝව දිගේ. එතකොට ඔයාලට තවත් දුර යන්න හිතෙනවා. ඒ හින්දා මේකේ ප්‍රතිරෝධය වැඩි දුරත් එක්ක. එතකොට දුරත් එක්ක ප්‍රතිරෝධයට මොන වගේ සම්බන්ධයක් තියෙන්නේ? අනුලෝම සම්බන්ධයක්. අනුලෝම සම්බන්ධයක් කියන්නේ එකක් වැඩි වෙද්දී අනිත් එකක් වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධයේ දිග වැඩි දුර වැඩි නම් ප්‍රතිරෝධය වැඩි. හරිද? ඒ වගේ අනුලෝම සම්බන්ධයක්. හරිද? එතකොට මේක අහුවොත් එහෙනම් වර්ගඵලයට මොන සම්බන්ධයක් තියෙන්නේ? ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන වර්ගඵලයක් තියෙනවා. ඒ කියන්නේ වර්ගඵලය අඩු වෙන්න මොකද්ද? වර්ගඵලය අඩු වුණොත් ප්‍රතිරෝධය වැඩි. හරිද? වර්ගඵලය අඩු වුණොත් ප්‍රතිරෝධය වැඩි. වර්ගඵලය ලොකු කොරිඩෝවක් මෙතන තිබ්බොත් එහෙම ඔයාලට හොඳට පහසුවෙන් යන්න පුළුවන්. නැත්තම් මේ පොඩි මේකක් තිබ්බොත් එහෙම ඔයාලට තවත් ප්‍රතිරෝධයක් අස්සෙන් යන්න වෙනවා. හරිද? එතකොට ඔහොම තමයි ඒක තියෙන්නේ. සන්නායකයේ තුලින් ගලන ධාරාව මත රඳාපවතිනද? නෑ. ධාරාව මත රඳාපවතින්නේ නෑ. මං ගා ප්‍රතිරෝධයේ ධාරාව මතවත් විභවාන්තරය මතවත් රඳාපවතින්නේ නෑ කියලා. එහෙනම් උත්තරය අංක 2 B පමණක් නිවැරදි වෙයි. ඊළඟ ප්‍රශ්නේ. කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක ඇති කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය හොයන්න කියනවා. පට්ට ලේසි ගානක් කියලා. එක සූත්‍රයක් ගන්න තියෙන්නේ. කැල්සියම් කාබනේට් කොච්චරක් තියෙනවද කියන්නේ? කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක ඇති මවුල ප්‍රමාණය හන්නේ. ග්‍රෑම් 10ක් තියෙන කැල්සියම් කාබනේට්. ග්‍රෑම් 10ක් තියෙන්නේ අහන්නේ මවුල ප්‍රමාණය එහෙනම් n සමානයි m බෙදීම m කොච්චරක් තියෙනවද මේ m කියන්නේ මොකද්ද 10ක් ග්‍රෑම් ඊට පස්සේ අපිට දීලා තියෙනවා කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධයක් දීලා තියෙනවා හරිම ලේසි GmMol ඍණ 1යි එහෙනම් 0.1 මවුල උත්තරය අංක කීයද උත්තරය අංක 2 මේක දැන් හිතන්න ඕවාලට මෙන්න මේ සූත්‍රය මතක නැතුණා කියන්නේ m කියන්නේ මොකක්ද මවුල කියලා දන්නවනේ මෙතන මේ දෙක පැටළුනොත් එහෙම ඔයාලා මෙහෙම ගන්න මවුල කියන එක එනවා හරි ග්‍රෑම් ප්‍රමාණයක් ඊට පස්සේ GmMol ඍණ ප්‍රමාණයක් ඊට පස්සේ G ට G කැපෙනවා මවුල් උඩට යද්දි ධන වෙනවා හරි එහෙනම් එහෙම තමයි මවුල් එන්නේ දැන් ඔයාලා මෙහෙම මේක උඩ පදේට දැම්මොත් එහෙම GmMol ඍණ 1 මෙතෙන්දී දාලා මේ G ට G කැපෙනවනේ එතකොට මවුල ඍණ එකක් තියෙනවා එතකොට සූත්‍රය වැරදි හරිද මොකද එතකොටත් මේකට උත්තරයක් ගන්න පුළුවන් මෙතන තියෙන්නේ 100 බෙදීම 10 කියලා ගත්තොත් ආපහු 10 කියලා ගන්නත් පුළුවන් ඒ හින්දා සූත්‍රය මතක නැත්තම් මෙන්න මේ මොනවද ඒකක වලින් ඔයාලට මැච් එකක් ගන්න පුළුවන් ඒ හින්දා ඒකකත් එක්ක ගන්නට ආදේශ කරන්න හරිද එතකොට ඔයාලට පැටලෙන ප්‍රමාණය සහ වර්ධින ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න පුළුවන් විශේෂයෙන් MCQ වල ඔයාලා මාර කලබලයක් ඉන්න තමයි කලබලේ නැත්තම් නොසලකලිමත් කාවෙ ඉන්න තමයි මේ ප්‍රශ්න වලට ලකුණු නැති කරගන්න හරිද එතකොට 24 වෙනි ප්‍රශ්නේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා සියලුම කාබෝහයිඩ්‍රේට් ජල ද්‍රව්‍යද නැහැ පොලිසැකරයිඩ් ජල ද්‍රව්‍ය නැහැ සියලුම කාබෝහයිඩ්‍රේට් ස්පටික රූපී වේ කියනවා ඒකත් වැරදි පොලිසැකරයිඩ් ස්පටික රූපී නැහැ කාබෝහයිඩ්‍රේට් වලට H ට 1 අනුපාත C ට H අනුපාතය 1ට 2යිලු නැහැ වැරදි ග්ලූකෝස් තනු කාබෝහයිඩ්‍රේට් තනු මේ කියලා ඔව් ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තනු එකේ තමයි හරිද එතකොට උත්තරය අංක 4 මේව නම් පොඩි දේවල් උනේ දකුණු පසින් දැක්වෙන්නේ A සහ B ලෝහ තහඩු දෙකකින් සතුන් D ලෝහ පටියයි මෙහි A වැඩියෙන් ප්‍රසාරණය වන අතර B අඩුවෙන් ප්‍රසාරණය වේ උෂ්ණත්වය වැඩි කරනකොට වෙනස් වෙන්නේ කොහොමද කියලා අහනවා. හිතන්න මෙහෙම එකක් තියෙනවා කියලා. මෙහෙම දැන් ඔය තියෙන්නේ A සහ B. හරිද? උෂ්ණත්වය වැඩි කරලා තමයි මේ පැත්තට තමයි නැඹුරු වෙන්න ඕනේ. හරිද? ඒක වල ප්‍රැක්ටිකල් හිතුවොත් මේව ගන්න පුළුවන්. ඇයි දන්නවද?
මෙතන වල බලන්න මෙතන ප්‍රායෝගිකව ගත්තොත් මේ දුර වැඩි මේ දුරට වඩා. x සහ y ගත්තොත් එහෙනම් y විශාලයි x ට වඩා. හොඳ. උදාහරණයක් ගත්තොත් එහෙනම් හොඳට බලන්න. a ප්‍රසාරණය වෙනවා වැඩි කියන්නේ මොකක්ද? a දිගින් වැඩි වෙන්න ඕනේ. b ට වඩා a දිග වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට කර්ව් වෙලා තමයි මේකට අනුව මෙයා වෙන්නේ ඔයාලට ලේසියෙන් ප්‍රැක්ටිකලි හිතලා දැන් මේ පැත්තට දික් වුණොත් b තමයි වැඩි වෙන්නේ. එතකොට මේ පැත්තට දික් කරනවා කියන්නේ a තමයි වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතන කියන්නේ a වැඩිපුර ප්‍රසාරණය වෙනවා කියලා. එහෙනම් උත්තරේ අංක කීයද? 4. හරිද? මේවා නම් මේ සාමාන්‍ය නිකන් ඔයාලට නිකන් හිතින් හිතලා ගන්න පුළුවන් දේවල්. හොඳද? පට්ටම ලේසි ප්‍රශ්න. 26. ඝන ද්‍රව්‍යයකින් සාධනද වස්තුවක ද්‍රව්‍ය ඉපදීම සඳහා හේතු වෙන්නේ මොනවද කියලා අහනවා ළමයි. මේ තියෙන ආකිමිඩිස් නියමයනේ. ආකිමිඩිස් නියමය තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට තුන්වෙනි උත්තරේ තමයි මේකට උත්තරේ වෙන්නේ ඝන වස්තුවේ බර එමගින් විස්ථාපිත ද්‍රව පරිමාණයේ බරට සමාන විය යුතුයි කියන එක. මේක තමයි ආකිමිඩිස් නියමය කියන්නේ. හරිද? ඒක තමයි එතකොට සූටබල්ම උත්තරේ. සමහර ළමයි මේකේ 2 කියලා උත්තරේ සමහර විට හිතන්න පුළුවන් ද්‍රව ස්කන්ධයට සමාන විය යුතුයි කියන එක. ඒකත් මම හිතන්නේ මාකින් එකේ ඒකටත් ලකුණු දීලා තිබ්බා. එතකොට ඊළඟ පාර ඒ වැරද්ද කරන්න එපා. පරිමාවයේ බරට සමාන විය යුතුයි කියන එක තමයි එන්න ඕනේ. හරිද? එතකොට ඒක හරි. එතකොට උත්තරේ අංක 3. 27. අන්න ලස්සන ගන්න. TT ප්‍රවේණි සහිත ජීවීන් දෙදෙනෙකු අතරින් අන්තරාභිජන්‍යයෙන් බිහිවන ජනිතයන් එකිනෙකට වෙනස් ප්‍රවේණි සහ රූපානුදෝෂ ප්‍රවේණීය පාඩම තේරෙන්නේ නැත්නම් ප්‍රවේණියට දාලා තිනවා විනාඩි 50ක විතර වීඩියෝ එකක් සුපිරියර් ප්‍රවේණිය කොට දාලා තියෙනවා. හරිද? බලපු කට්ටිය දන්නවා ඇති මගේ ගෲප් එකට ජොයින් වෙලා බලන්න. එයා දැන් අහලා බලන්න. එතකොට සුපිරියර් ප්‍රවේණිය පාඩම කොට දාලා තියෙනවා. ඔයාලට බලුවොත් තේරෙයි. නිකන් බලලා මට කියන්න ඊළඟ දවසේ කොහොමද හොඳයිද නැද්ද කියලා. මම රෙකමන්ඩ් කරලා තියෙනවා ඒක සුපිරියර් කොට දා ගන්න පුළුවන් කියලා. එතෙන්දි මේවා ඕනේ තරම් සාකච්ඡා කරා. හරිද? එතකොට දැන් මම කියන්නම් TT ප්‍රවේණි දර්ශය සහිතව දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න කවුද? පේරන්ට්ස්ලා. ඔයාලට වෙන අතපසුයිමුත් එක්ක මම කිව්වේ. එතකොට අපේ ළමයි නම් දන්නවා T දාලි වල රවුන්ඩ් කරන්න ඕනේ. මේ මොනවද? මේවට කියන්නේ මොනවද? මේකෙන් මෙන්න මේ වගේ ජන්මානු හදන්න. හරිද? එතකොට මේ ජන්මානු නිකන් තියන්නේ ජන්මානු රවුන්ඩ් කරන්න ඕනේ. හරිද? පිටපයින්නොත් නැත්තම්. එතකොට මේකේ තියෙන ජන්මානු මෙහෙම. එතකොට ඊට පස්සේ මෙන්න මෙහෙම මේ දෙන්න ජෝඩු වෙනවා. මේ දෙන්න ආපහු ජෝඩු වෙනවා. T T මෙයා දැන් එන ප්‍රජනිත TT TT TT. එහෙනම් මෙයා කවුද? අපි උස කියලා සාධකයක් ගත්තොත් උසයි, මෙයා උසයි, මෙයා උසයි, මෙයා මිටි. හරිද? එතකොට රූපානුදර්ශක අනුපාතය අනුව කොහොමද? රූපානුදර්ශක අනුපාතය අනුව උසට මිටි කියලා තියෙන්නේ. උසට මිටි කියද? උස 3ට මිටි 1යි. හරිද? එතකොට මෙතන රූපානුදර්ශක කීයක් පෙන්වනවද? රූපානුදර්ශක 2යි පෙන්වන්නේ. උසයි මිටි කියන රූපානුදර්ශක දෙක තමයි පෙන්වන්නේ. හැබැයි ප්‍රවේණි දර්ශක කීයක් පෙන්වනවද? ප්‍රවේණි දර්ශක 1යි, ප්‍රවේණි දර්ශක 2යි, මේකත් ඒ ප්‍රවේණි දර්ශක තමයි. ප්‍රවේණි දර්ශක 3. එහෙනම් ප්‍රවේණි දර්ශක 3කුයි උසයි මිටි කියන රූපානුදර්ශක දෙකකුත් පෙන්වනවා. එහෙනම් ප්‍රවේණි දර්ශක රූපානුදර්ශක සංඛ්‍යා පිළිවෙලින් කියනවා ප්‍රවේණි දර්ශක 3යි රූපානුදර්ශක 2යි. එහෙනම් උත්තරේ අංක කීයද? උත්තරේ අංක 2. 28. සර්ව සම A හා B A B හා C බලබ තුනක් සහ R ප්‍රතිරෝධකයක් පරිපථයට සම්බන්ධ කරලා තියෙනවා කියනවා. A B හා C A B හා C බලවල දීප්තිය පිළිබඳ සම්භාවිතාවය කොහොමද කියලා අහනවා. දීප්තිය පිළිබඳ කොහොමද කියලා අහනවා අපේ මතේ. හරිද? එතකොට මේක ඔයාලට බලපු ගමන් තේරෙන්න ඕනේ C වල නම් දීප්තිය පට්ටම් වැඩි. මොකද ඒකට බාධකයක් නැහැ නේ. හිතන්න මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම ගියා. ඊට පස්සේ මේ දෙක මෙහෙම කැඩුනා. මේ තියෙන්නේ බල්බ් එක. ඊට පස්සේ මෙතන ආව ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන නම් මොකුත් නැහැ. ඊට පස්සේ මෙතන ආපහු ධාරාව එකතු වුණා. මෙතන තමයි ඉතුරු බල්බ් එක තියෙන්නේ. හරිනේ? මෙහෙමනේ තියෙන්නේ. එතකොට C බල්බ් එක ළම අපි මෙතනින් I කියලා ධාරාවක් ගැව්වොත් එහෙම මෙතනින් ආපහු I ධාරාවක් එනවා. මොකද මෙතෙන් නිකන් I ධාරාවක් යනවා. හරිද? I ධාරාවක් ගිහිල්ලා මේක දෙකකට බෙදෙනවා. හැබැයි දෙකකට බෙදෙද්දි මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. ඒතකොට මෙතන මේ පැත්තේ ප්‍රතිරෝධය වැඩි. හරිද? මේ පැත්තේ ප්‍රතිරෝධය වැඩි කියන්නේ P සමාන IR ට අනුව ප්‍රතිරෝධය මේ පැත්තේ වැඩි. හරිද? ප්‍රතිරෝධය වැඩි කියන්නේ අපි දෙන විභවාන්තරය සමානයි. විභවාන්තරය සමානයි කියන්නේ මේක බැලන්ස් කරන්න ධාරාව අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ බල්බ් එකට එන ධාරාව C බල්බ් එකට එන ධාරාව තමයි වැඩිම. හරිද? එතකොට මේ බල්බ් එකට මේක B නේ. මේක A. එහෙනම් මේ බල්බ් එකට එන ධාරාව තමයි අඩුම වෙන්න ඕනේ. මොකද I අඩුයි. එහෙනම් ඊළඟට B ඊළඟට E. හරිද? පට්ටම ලේසි. මෙතෙන් I ආවා. ඒතකොට විදු මෙතනින් I බෙදීම මම මේක මේ හරියටම කියනව නෙවෙයි. I බෙදීම 3ක් ගියොත් එන්නේ සොරි. ඒක මම කියන්න නැතු ඉන්නම්. මොකද මේ හරියට බැලුවේ නැත්තම් ඊට පස්සේ මට එන්න පුළුවන් මේක කිව්වා කියලා. ඒ හින්දා මෙතනින් දෙකට බෙදෙන ධාරාව ආපහු මෙතෙන්ට ඇවිල්ලා ආපහු එකතු වෙලා තමයි මෙතනින් එන්නේ. එතකොට C බල්බ් එකට තමයි වැඩිම ධාරාවක් එන්නේ. එතකොට එයා වැඩිපුර දීප්තියකින් දැල්ලනවා. ඊට පස්සේ මෙතන බාධා නැතුව යන්නේ B.
B බල්බ් එක ඊළඟට පත් වෙනවා. ඊළඟට A බල්බ් එකට තමයි මෙතන ප්‍රතිරෝධයත් එක්ක ධාරාවක් එන්නේ. හරිද? එතකොට උත්තරය වෙන්නේ ළමයි අංක කීයද? අංක 1 කියලා උත්තරේ තියෙනවා. A B C කියලා මේක මම ලියපු පැත්තට අනිත් පැත්තට තියෙන්නේ. එතකොට ඔයාලා ඒක තමයි උත්තරේ විදිහට ගන්න ඕනේ. 29. අන්න ලේසි ප්‍රශ්නයක්. මේකත් ලේසි. මොකක්ම ප්‍රශ්නෙම ලේසි ඉතින් හරිද? හරියට වැඩ කරපු කෙනාට මේ ප්‍රශ්න ටික ඇත්තටම මාරම ලේසි. ලකුණු 40න් අඩුම 35ක් ගන්නවා කියන්නේ පට්ටම වැඩක්. හරි. 40ම ගන්නවනේ සුපිරිම වැඩක්. හරිද? 40ම ගන්න පුළුවන්. හරිද? ඒ තරම් ලේසි. එතකොට Fe2O3 කියලා තියෙනවා. Fe2O3 ධන 3ක් CO එකතු වෙලා හැදෙනවා කියනවා 2ක් Fe ධන 3ක් CO2. එතකොට ළමයි මෙතන කියන්නේ Fe2 වල මවුල එකකින් හරිද? Fe කොච්චර හැදෙනවද කියලානේ. එහෙනම් මෙතන මවුල එකකින් මෙයාගේ කොච්චරක් හැදෙනවද? 2ක් හැදෙනවා. මේ ඉස්සරහින් 2ක් තියෙන්නේ. ස්ටොයිකියෝමෙට්‍රියක් කියලා එකක් තියෙනවා. ඒ එකට 2 අනුපාතය තමයි හැදෙන්නේ. එතකොට Fe2O3 මවුල එකකින් Fe ලා කීයක් හැදිලා තියෙනවද මෙතන? 2ක් හැදිලා තියෙනවා. හරිද? එතකොට Fe ලා මවුල 2ක් හැදිලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා සමීකරණය m සමානයි m බෙදීම මවුල ගන්න කීයද දැන් 2යි. m නේ අහන්නේ අපෙන් m අහනවා. අපිට Fe වල මෞලික ස්කන්ධය දීලා දෙනවා 56යි කියලා. එහෙනම් m කියන්නේ කීයද? m කියන්නේ 56 වතාවක් 2යි. ඒ කියන්නේ කීයද? 6 6 12යි. එකක් විතරේ 5 5 10 11 112 ග්‍රෑම් හදන්න. හරිද? 112 ග්‍රෑම් තියෙන අංක 3 උත්තරේ. 30 වෙනි ප්‍රශ්නේ. වෛරස් ආසන්න ලක්ව පුද්ගලයන් රුධිර පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය අගට අඩුයි. එහෙනම් යාගේ මොනවද මේ පරක් වෙන්නේ? ලේ කැටි ගැසීම් පරක් වෙන්නේ. එතකොට ඔක්සිජන් පරිවහන වේගවත් කරන හිමොග්ලොබින් විසින් ප්‍රතිදේහ නිපදවීම අඩාල කරන්නේ සුදු රුධිරාණු නැති වුණොත්. හරිද? එතකොට ඒකට උත්තරේ එන්නේ අංක කීයද? පට්ටිකා වලින් වෙන්නේ රුධිරේ කැටි ගැසීම නිසිපරිදි සිදුවීම වීම අංක 3. හරිද? අන්තිම ප්‍රශ්න 10 ඉක්මනට කරන් යන්න. ඍජුකෝණාශ්‍රය හැඩති තහඩු තුනක් මත ඒකතල බල දෑති ආකාරයේ ABC රූපවල දක්වා ඇත. ඉහත තහඩුව අතරින් සමතුලිතතාවය පවතින්නේ පළවෙනි එක විතරයි ළමයි. මොකද උඩට 5යි. උඩට මෙහෙම 10යි. උඩට මෙහෙම 10යි. මේ උඩට 10යි යටට 10යි මෙහෙම ගානට තියෙනවා. මෙහෙම 5 5 එකතු කරලා සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක කරලා 5යි 5යි 10ක් කියලා තියෙනවා. හරිද? ඒතකොට පළවෙනි එක හරි. දෙවෙනි එක කොහොමද වෙන්න බෑ සමතුලිතතාවය පවතින්නේ නැහැ. තුන්වෙනි එක කොහොමද C කියන එක කොහොමද වෙන්න බෑ. එතකොට ඒක නිකන් බල යුග්මයක ගුණයක් වගේ පෙන්නන්නේ. එතකොට බල යුග්මයක් කියන්නේ මොකක්ද? ටැප් එක වගේ බලයක් දීලා තියෙන. එතකොට මේක චලනය වෙන්න නැත්නම් භ්‍රමණය වෙන්න ඉඩ තියෙනවා. හරිද? භ්‍රමණයක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට 31ට උත්තරය අංක 1. 32 වෙනි ප්‍රශ්නේ. උත්ප්‍රේරක මගින් රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරනවා. හරියටම හරි. ප්‍රතික්‍රියාව අවසානයේ උත්ප්‍රේරකයේ රසායනික සංයුතිය වෙනස් වෙයි කියලා තියෙනවා. නැහැ. උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරලා ආපහු ඵලයක් විදිහට අන්තිමේදී හැදෙනවා. හරිද? උත්ප්‍රේරකයක් එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒතර ප්‍රතික්‍රියාව සම්බන්ධ උත්ප්‍රේරකයේ රසායනික සංයුතිය වෙනස් වෙනවද? නැහැ. රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් A ප්‍රකාශයේ සත්‍ය වන අතර B ප්‍රකාශය අසත්‍ය වේ කියන අංක දෙවෙනි උත්තරේ. 33. සර්ව සම නල හතරකට කාබන් ඩයොක්සයිඩ් සමාන සාන්ද්‍රණයක් සහිත ජල සමාන එකතු කරලා තියෙනකොට කාබන් ඩයොක්සයිඩ් තියෙන එක හරි. ආලෝක තත්ත්වයට පැය 3ක් තැවීම පසු අඩුම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙන මොකේද කියලා අහනවා. පළවෙනි එක ගත්තොත් එහෙනම් මොකද්ද? පොලිතල ස්තරයක් තියෙනවා. ඒක ඔක්කොම සමානයි. හැබැයි ජලජ සත්වයක් ඉන්නවා, ජලජ ශාකයක් ඉන්නවා. සත්වයා විසින් ප්‍රාශ්වාසය කරලා කාබන් ඩයොක්සයිඩ් එළියට මුදා හරිනවා. හරිද? එතකොට ජලජ ශාකයෙන් ප්‍රභා සංශ්ලේෂණයෙන් දෙන ඔක්සිජන් එයා හුස්ම ගන්න පාවිච්චි කරනවා. එතකොට ජලජ සත්වයා විසින් දෙන කාබන් ඩයොක්සයිඩ් ටිකෙන් ජලජ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ගන්නවා. එතකොට පළවෙනි එකේ තියමු හොම. හරිද? දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එකෙත් ඒ සිතේම තමයි. චුට්ටක් වෙනස් වෙනවා. කළු කඩදාසියක් තියෙන හින්දා. හරිද? තුන්වෙනි එක හොඳටම බලන්න බලන්න. තුන්වෙනි එකේ තියෙන්නේ මොනවද? ශාකයක් විතරයි. එතකොට ශාකයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ටික එයා ගන්න කොහෙන්ද? අර මුලින්ම මිශ්‍ර කරලා දාපු කාබන් ඩයොක්සයිඩ් ටික තමයි ගන්න. ඊට පස්සේ ඔක්සිජන් ටික පිට කරනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ අවසානයේදී මෙතෙන්දී කාබන් ඩයොක්සයිඩ් ආපහු පාරක් දෙන්න. අර ඉස්සෙල්ලා සතා ප්‍රාශ්වාසය කරලා දුන්නා වගේ කාබන් ඩයොක්සයිඩ් ආපහු දෙන්න කෙනෙක් ඉන්නවද නැහැ? එහෙනම් ශාකයට තනියම තමයි කාබන් ඩයොක්සයිඩ් ටික හොයාගන්න වෙන්නේ. එතකොට අරකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉවරුනහම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුම වෙන්නේ ඒකේ. එතකොට හතරවෙනි එක ගත්තොත් එන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් පර්සන්ටේජ් එක වැඩි. මොකද සතා ඉන්න හින්දා එයා ප්‍රාශ්වාසය කරලා කාබන් ඩයොක්සයිඩ් ලොකු ප්‍රමාණයක් ඒක ඇතුලේ තියෙනවා. එතකොට උත්තරය වෙන්න ඕනේ අංක 3. හරිද? ඒක තමයි හිතන්න තියෙන්නේ. බහුවවයක සම්බන්ධයෙන් පහදීදී ප්‍රකාශ සලකන්න කියනවා. ඊටා ඉහළ සාපේක්ෂ අනුගුස්කන්ධයක් තියෙනවා. ඔබ බහුවවයක කියන්නේ ඒකනේ. බහු අවයවික. එතකොට ඒකේ 9ෙම තියෙනවා ඉහළ සාපේක්ෂ අනුගුස්කන්ධයක් තියෙනවා. හරිද?
තැනීමට දායක වන කුඩා අණු පුනරාවර්තන ඒකක ලෙස හැඳින්වනවා කියනවා. තැනීමට දායක වන කුඩා අණු පුනරාවර්තන ඒකකද නැහැ. කුඩා අණු කිව්වම කුඩා අණු කිව්වොත් ඒකාවයවික. ඒකාවයවිකය තමයි තැනීමට දායක වන කුඩා අණු. ඒතකොට පුනරාවර්තන ඒකක කියන්නේ මොකද? පුනරාවර්තන ඒකක කියන්නේ ඒකේ මූලික ව්‍යුත්පන්න ඒකකයක් තියෙනවා. ඒකට තමයි පුනරාවර්තී ඒකකය කියන්නේ. කුඩා අණු කියපු හින්දා තමයි ඒකාවයවිකයක් වෙන්නේ. සම්භව්‍ය මත පදනම කෘතිම හා ස්වභාවික ලෙස වර්ග කරන්න පුළුවන්ද? පුළුවන්. කෘතිම රබර් සහ ස්වභාවික රබර් කියලා දෙකක් හදනවා. එතකොට ඒ උදාහරණෙම ගන්න පුළුවන්. එතකොට උත්තරය අංක 3 A හා C. රූපය දක්වා ඇත්තේ A හා B පරිවෘත තඹ දඟ කම්බියක මුදු යකඩ මාධ්‍යයක් වට අවත ඇති ආකාරයි මේ කියලා තියෙන ළමයි මුදු යකඩ මාධ්‍යයක් වට උතලා තියෙනවා කියන්නේම ට්‍රාන්ස්ෆෝමර් එකක්. ට්‍රාන්ස්ෆෝමර් එක නැත්තම් පරිණාමකයක්. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් වැඩ කරන්නේ A වලින් ඉස්සෙල්ලාම කරන්ට් එක දෙනවා. A වලින් කරන්ට් එක දෙන මොහොතේදී B වලින් ධාරාවක් ගලලා ගැලනෝමීටරය උත්ක්‍රමණය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු ධාරාව ගලාගෙන යද්දී ආපහු B දංගරේ ඩිස්කනෙක්ට් වෙනවා. එතකොට ඊට පස්සේ ආපහු මොකද්ද? S ස්විච් එක ආපහු ඕෆ් කරනකොට S ස්විච් එක ඕෆ් කරනකොට අර ගලපු දිශාවට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගැලනෝමීටරය හරහා ධාරාවක් ගන්නවා. හරිද? එතකොට ඒක මේක ලොකු තියරි එකක්. ඒක පැහැදිලි ගන්න එක ලොකු වෙලාවක් යයි. ඒ හින්දා මේ පොයින්ට්ස් ටිකෙන් මතක තියාගන්න මේ ප්‍රශ්නේ. හරිද? එතකොට S ස්විච් එක විවෘත කරන මොහොත සහ වසන මොහොතේදී පමණක් B ධාරාව ගලයි කියන එක තමයි ගන්න උත්තරය. 36 ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය මොකක්ද අහනවා? ප්‍රස්ථාරයෙන් ආවරණය වන වර්ගඵලයෙන් වස්තු විස්ථාපනය ලැබෙනවද? ඔව් විස්ථාපනය තමයි ලැබෙන්නේ. BT ප්‍රස්ථාරයනේ. B සහ T ප්‍රස්ථාරයෙන් හිතන්න මෙහෙම එකක් තියෙනවා කියලා. භාගයේ වතාවක් B වතාවක් T. ප්‍රස්ථාරය මොකද්ද? VT වතාව. V වතාවක් T කියන්නේ මොකද්ද? විස්ථාපනය තමයි. මොකද S සමානයි VT නැත්නම් S සමානයි UT. හරිද? එතකොට වර්ගඵලයෙන් ලැබෙන්නේ මොකද්ද? විස්ථාපනය. ඒක හරි. ඊට පස්සේ මොකද කියන්නේ? නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ වන වස්තුවක සඳහා ප්‍රවේගය ආරම්භ වෙන්නේ මූල ලක්ෂණේ. ඔව් නිශ්චලතාවයෙන් ආරම්භ කරනවා නම් ප්‍රවේගයක් නැහැ. එහෙනම් මූල ලක්ෂණ තමයි ආරම්භ වෙන්නේ. කාලය සම ප්‍රවේගය වෙනස් වුණේ චලිතයේදී. ප්‍රස්ථාරය අනුක්‍රමණය ශූන්‍ය වෙලු නෑ. අනුක්‍රමණය ශූන්‍ය වෙන්නේ නැහැ. මොකද මෙහෙම ප්‍රස්ථාරය යන්නේ. එතකොට අනුක්‍රමණයක් ශූන්‍ය වෙන්නේ නැහැ. ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් ත්වරණය නැත්තම් මන්දනය ලැබෙනවා. ඔව් අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය නැත්තම් මන්දනය P වෙතින් T වලින් ත්වරණයක් නැත්තම් මන්දනයක් තමයි ලැබෙන්නේ. හරිද? එතකොට 37 වෙනි ගාන. සාගර පරිසර පද්ධතියේ ඇල්ගී ගහණය අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට දායක වන දූෂකයේ කෙලින්ම පොතේම තියෙනවා ෆොස්ෆේට් කියලා PO4 3- අයන තමයි දායක වෙන්නේ ලොකුවටම. ඒතර ෆොස්ෆේට් තමයි මේකට ලොකුවටම දායක වෙන්නේ. 38. වෙරළබඩ ප්‍රදේශවල වාසය කරන වැඩිහිටියන් කීප දෙනෙකු සමග කළ සාකච්ඡාවකදී ඔවුන් ප්‍රකාශ කළේ වර්තමානයේදී වසරකදී ගුණාට වෙන වාර ගන්නේ සහ ඒ බලපෑම අතර වෙරළ තීරයේ කාබනය වීම. එතකොට මේ අහන්නේ ලොකු හැල්ලක් දිගියලා වෙරළ තීරයේ කාබනය වෙන්න බලපාන සාධකය මොකක්ද කියලානේ. 3 4 2 අයින් කරන්න පුළුවන්. හරිද? මොකද ඒ වයින් වෙන්නේ නැහැ. මොකද සුපෝෂණය වුණා කියලාවත් ඕසොන් වෙනස් ශාෂය වුණා කියලාවත් වෙරළ කාදනයට හේතු වෙන්නේ නැහැ. ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් තමයි අයිස් කඳු නැත්තම් ග්ලැසියර් දිය වෙලා ඇවිල්ලා දිය වෙලා මුහුදට එකතු වෙනවා. හරිද? මුහුදට එකතු වුණාට පස්සේ මුහුදේ රළ ප්‍රමාණය වැඩි. ඒක මුහුදේ වතුර ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒතර මුහුදේ රළ ගහලා රළ ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ ගොඩබිම යට වෙනවා. ගොඩබිම යට වෙලා ඉවරලා ඒ තියෙන වෙරළ කාදනය වෙලා මුහුදට යනවා. හරිද? එතකොට ඒත් එක්ක ඇති වෙන තවත් පාරිසරික ගැටලු ගොඩක් තියෙනවා. මේක එක ගැටලුවක් කියලා තමයි කියන්නේ. එතකොට ගොඩක්ම අර රැල්ල වැදිලා රැල්ලේ වේගය වැඩි වෙනවනේ. රැල්ලේ වේගය වැඩි වුණාට පස්සේ තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. හරිද? එතකොට 38 උත්තරය 1. සෑමෙටම උඩුකුරු ආකාරයක පමණක් දැක්වෙන පාරිසරික පිරමීඩය මොකක්ද කියලා අහනවා. ශක්ති පිරමීඩ. මොකද ඔයාලා දන්නවද? සමහරට ඔයාලට කියලා දීලා නැද්ද දන්නේ. මෙන්න මේ ශක්ති පිරමීඩ කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි 100ක මිනිස් 100ක කෙනෙක් ගත්තොත් එහෙම දැන් හිතන්න මෙතන තනකොළ කියලා කිව්වොත් එහෙම තනකොළ වලින් 10%ක් තමයි මුවාට යන්නේ. මොකද 10%. ඒ 10%ෙන් කොටියට යන්නේ ඒකෙනුත් 10%යි. 10%නොත් 10%යි. එහෙම තමයි පාරිසරික පිරමීඩ පවතින්නේ. එතකොට 10 බෙදීම 10 කියන්නේ 1යි. හරි. එතකොට 100ට එකක් තමයි මේ සම්පූර්ණ ගණන් 100ට එකක් තමයි කොටියට ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට ශක්ති පිරමීඩයක් එතකොට අඩු වෙවි යන්නේ 100ක් තිබ්බනම් 10ක් වෙලා එකක් වෙලා 0.1ක් වෙලා මොහොම තමයි යන්නේ. හරිද? එතකොට ශක්ති පිරමීඩයක් කොයිම වෙලාවකවත් යටිකුරු වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් උඩුකුරුම තමයි. මොකද උඩුකුරු කියන්නේ මොකද්ද? මේ යට බාරක ලොකුයි. හරිද? මෙහෙම ඒවා තමයි උඩුකුරු කියන්නේ. මේවා යටිකුරුයි. මේවා යටිකුරුයි. මෙහෙම තියෙන්නේ යටිකුරුය. මෙහෙම තියෙන්නේ උඩුකුරුය. හරිද? එතකොට ශක්ති පිරමීඩයක් කොයිම වෙලාවකවත් යටිකුරු වෙන්න පුළුවන්ද? බෑ. මොකද මේ හේතුව හින්දා. එතකොට උත්තරය අංක 3. ප්‍රතිචක්‍රීකරණ මූලධර්මයේ සඳහන් නිදසුනක් වන්නේ කොහොමද? භාවිතයෙන් ඉවත් කරන දෙඩින් කාලේ සමනි පාපිස නිපදීම ඕව එක තමයි ගන්න පුළුවන් මෙතන සූටබල් උත්තරේ. වැඩිමහල් සහෝදරය විසින් භාවිත කළ ඇඳුම් බාල සහෝදරයන් දීම කියනකොට ඒ ඇඳුමමනේ ආපහු රීයුස් කරලා තියෙන්නේ.
ඒතර එදිනෙදා මිලදී ගන්න ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට එකම රෙදි මල්ලක් භාවිත කරනවා කියන ඒකත් reuse. හරි. මහවුම් ගැලවුන ඇඳුම නැවත මසා ගැනීම කියන්නේ ඒ ඇඳුමම ආපහු පාවිච්චි කරනවා කියන එක. ඒතකොට ඒකත් reuse. භාවිතයෙන් ඉවත් කරන ඩෙනිම් කලිසම් වලින් වෙනම ප්‍රොඩක්ට් එකක් හදන්න ඩෙනිම් කලිසමෙන් පාපිස්සක් කියලා ප්‍රොඩක්ට් එකක් හදන්න. එතකොට ඒක ප්‍රතිචක්‍රීකරණයක් කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න ප්‍රශ්න 40ම ඉවරයි. පොඩිම වෙලාවක් ගියේ පට්ටම් පොඩි වෙලාවක් ගියේ ප්‍රශ්න 40 සාකච්ඡා කරන්න මේ 23 ප්‍රශ්න ටික. හරිද? එතකොට 23 පේපර් එක පට්ට ලේසි. ඒක අමාරුවක් නෑ. හරිද? 24 ප්‍රශ්න නම් ටිකක් තිබ්බා. 24 ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න හොඳ ටික. එතකොට මේ හොඳට වැටික් කරන් යන්න තව පොඩි කාලයක් තියෙන්නේ. පොඩි මාස එකමාරක විතර පොඩි කාලයක් තියෙන්නේ. එතකොට ඒ කාලය තුළත ඔයාලට පුළුවන් උපරිම එෆර්ට් එක දාලා සුපිරියර් මේ ගේම ගොඩ දාලා ඉවර කරන්න ඕනේ. හරිද? එතකොට හැමදාම කියනවා වගේ අම්මයි අප්පච්චි බලන් ඉන්නවා අදිනනකම්. එහෙනම් හැමෝටම ජයග්‍රාහී වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. එහෙනම් හොඳට වැටික් කරගන්න. අපි ආයෙත් දවසකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.